පළවෙනි ක්ලාස් එකේ ඉස්සරහා තියෙන්නේ. නමුත් ඒකත් මට ඔන්ලයින් වලින් දීලා මග පෙන්නුවා. මම ඇත්තටම මේ ෆීල්ඩ් එක ගැන කිසිම දෙයක් දැනගෙන නෙමෙයි ආවේ. ඉතින් බබාලා දෙන්නෙක් එක්ක මම මේක කරේ. මුලින්ම වෙබ්සයිට් එකකට ගිහිල්ලා බැලුවා මොනවාද කෝසස් එකම කියලා. එතනින් තමයි තේරුණා පිළිවෙලක් තියෙනවා කියලා ආයතනේ. මම ජයනිකා දිල්හානි. මම මොරටුවේ ඉඳන් ආවේ. මම ඇත්තටම මේ ෆීල්ඩ් එක ගැන කිසිම දෙයක් දැනගෙන නෙමෙයි ආවේ. හස්බන්ඩ් කියපු නිසා එන්ට උනේ මේකට මේ ෆීල්ඩ් එකට. එයා හරි තැනක් හරි දෙයක් හොයලා දුන්නා. ඉතින් බබාලා දෙන්නෙක් එක්ක මම මේක කරේ. දවස් 4ම ආවා. හොස්පිටල් ඉඳියා බබා. ඒත් මං කරා. ඉතින් ඒ හැම දෙයක්ම සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයි. සපෝට් ටීම් එක ලොකු උදව් කරා. ඒ වගේම ගෲප් එකේ ස්ටුඩන්ට්ස්ලා මට උදව් කරා. එයාලටත් ගොඩාක් ස්තුතියි. ලොකු ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. Thank you. මගේ නම දෙනුවන් මම පිළියන්දල ඉඳන් ආවේ. කලින් forex සහ crypto ටිකෙන් ටික බලලා තිබුණා. නමුත් හරි අවබෝධයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම බැලුවා කොහෙද මේක දැනත් තියෙන අත් වශයෙන් මේක ඉගෙන ගන්න බලද්දි සෝෂල් මීඩියා වලින් තමයි හම්බුනේ. ඒකට මුලින්ම වෙබ්සයිට් එකකට ගිහිල්ලා බැලුවා මොනවාද කෝසස් එකම කියලා. එතනින් තමයි තේරුණා පිළිවෙලක් තියෙනවා කියලා ආයතනේ. පළවෙනි ක්ලාස් එකේ ඉස්සරහා තියෙන්නේ. නමුත් ඒකත් මට ඔන්ලයින් වලින් දීලා මග පෙන්නුවා. සපෝට් ටීම් එකෙන් සහ සියලු දෙනාගෙන් දුන්න සපෝට් එකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. පැහැදිලි වුණා. ඒ සෑම දෙයකටම සියලු දෙනාට ස්තුතියි. ටෙස්ට් එකට ජය වේවා.